Hello guys, welcome back to my YouTube channel. ඔයාලා හැමෝම මේ vlog එකට සාදරයෙන් පිළිගන්නවා. අද ඉතින් සෙන්සුරාදා දවසක් නිසා මාත් දැන් තමයි නැගිටේ. දැන් නම් වෙලාව 8ට විතර ඇති. නැගිට ගමන් මුලින්ම ඒ කරන්නේ මගේ ওই ටෙඩියෝ ටික කොච්චර නිදා ගන්න කලිනුත් ලස්සනට පිළිවෙලට හිටියත් ආයෙ මුලින්ම යාළුවා පිළිවෙලට තියලා ඇඳස් කරන්න ඕනි. උදේ වැඩ ටික නම් ඉවරයි. ඊට පස්සේ ඉතින් මම ඉතින් නාගත්තා. හවස පොඩි ගමනකුත් යන්න තියෙනවා. උදේම නාගත්තාම ඉතින් හවස වෙනකොට පොඩ්ඩක් හොඳයි. ඒත් ඉතින් හවසට ආයෙ දාඩිය දානවා. එතකොට ආයෙත් වොෂ් එකක් දාගන්න තමයි වෙන්නේ. ස්කින් කෙයාර් කියලා ඇත්තටම ලොකුවට මොකුත් යූස් කරන්නේ නැහැ. ඔය මම ගන්නේ ලීවායුෂ් එකේ ෆේස් ක්‍රීම් එක. ඇත්තටම මේක ගොඩක් හොඳයි. මුහුණේ තියෙන පිම්පල්ස් එහෙම නැති වෙනවා. ඒකෙම ෆේස් වොෂ් එකත් මම යූස් කරනවා. ආයෙ ගන්නවා වැස්ලින් ක්‍රීම් එක චොකලට් එක. ඇත්තටම මේකත් ගොඩක් හොඳයි. අත්පය වේලෙනවට ඒක හොඳයි. ඊට පස්සේ ආයෙ ඔළුවට යූස් කරන්නේ ආගන් ඔයිල්. මොකද මම කොණ්ඩේට කෙරටින් කරලා තියෙන නිසා ආගන් ඔයිල් යූස් කරනවා කොණ්ඩේ ස්මූත් එක වැඩි වෙන්න. ආලා කරලා එහෙම අපි පොඩි ගමනක් ගියා. ගමනක් කියන්නේ ටවුන් එකට ගියා පොඩි වැඩ වගේක් කරගන්න. ටවුන් එකට ගියානේ. ටවුන් එකට ගිහින් එනකොට ඇත්තටම මට ගෙදර ආවට පස්සේ පොඩි බඩගින්නක් ආවා. ඊට පස්සේ ඉතින් ෆ්‍රිජ් එකේ පෙබල්ස් එකක් තිබ්බා. ඒකත් කඩාගෙන මම පොඩි ලස්සන වීඩියෝ එකක් බැලුවා. හරිම ලස්සනයි ඒ වීඩියෝ එක. මට ඒ වීඩියෝ එකේ නම නම් මතක නැහැ මොකක්ද කියලා. ලැප් එකේ දානකොට දැක්ක වීඩියෝ එකක්. වීඩියෝ එකක් කියන්නේ ඒක ෆිල්ම් එකක්. මාර ලස්සනයි ඒක. පේනවා නේද අපේ කීරියා හොඳට අතේ තියන් බිස්කට් එකක් කන විදිය. එයාට ඉතින් බිස්කට් කිව්වොත් ආයි වෙන මොකුත් ඕනේ නැහැ. බිස්කට් වලට පුදුම පෙරේතෙක්. ඔය අපේ ගෙදර උඩට ගියාම හවසට ආස පේන විදිය. ඒ කියන්නේ හවස ගොඩක් අවස්සලා නෙමේ. සාමාන්‍යයෙන් ඉර බහින වෙලාවට වගේ මාර ලස්සනට ආස තියෙනවා. මම ඉතින් හැමදාම උඩට යනවා ආස බලන්නම කියලා. හැමදාම උඩට වෙලා බලාගෙන ඉන්නවා. හරිම ලස්සනයි. ඊට පස්සේ ඉතින් ඔක්කොම වැඩි ඉවර වෙලා කාමරේ පොඩ්ඩක් ක්ලීන් කරා. එහෙනම් තවත් ලස්සන vlog එකකින් හම්බෙන්නම්. පරිස්සමින් ඉන්න. බයි. වීඩියෝ එක බැලුවට thank you so much.